2015 දී මංගලිකා ශ්‍රී ලංකාවේ මංගලිකා රෝගවිනිශ්චයක් ලැබුවා. මේ තත්ත්වය නිසා ඇය අදක ඇගේ ඇඟ ඉදිවීම දැඩි ඉරුවරදය ඒ වගේම ශරීර වේදනාවන් නිදාගන්න බැරිවීම මේ දේවල් එක දියවැඩියාව අධිරුධිර පීඩනය ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම ඇය විශාල වේදනාවක් සහ අපහසුතාවයක් ඇතුව තමයි ජීවත් වුණේ අවුරුදු 9ක් තිස්සේ. ඇය විසඳුමක් හෙව්වා ගොඩක් ස්ථානවල. ඇය ප්‍රතිකාර ගත්ත නමුත් ඇගේ තත්ත්වය වඩා යහපත් වුණා පමණයි. මේ තත්ත්වය තමයි ඇය ලියාපදිංචුනේ සුවේ දහරවන් සජීවී සුවමහෙට. ඇගේ සුවේ අවස්ථාව පැමිණියා දෙවනවාසේගේ මිනිසයා පාස්ටර් ක්‍රිස් ඇගේ නම කියලා ඇයට ඒ ස්ක්‍රීන් එකේ සේවය කරපු අවස්ථාවේදී මංගලිකා ශ්‍රී ලංකාව nephrotic syndrome මම ඔබට සුවේ කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ සමුදුනේ සිට දෙපතුල දක්වාම ඔබ සුවයි. ඔබ නිදහස්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒකට සිදු කරනු ලැබුවා. ඒක ඇත්තටම දිව්‍ය අත්දැකීමක් මංගලිකාට. අය ඇගේ සාක්ෂිය බෙදාගන්නේ ඒදී ඔබ සම්බන්ධ වෙලා ඉන්න. හලෙලූයා. Oh, hallelujah. Glory to God. Mangalika, congratulations and welcome. මංගලිකා සුබපැතුම් ඔබ සාදරයෙන් We're පිළිගන්නවා. glad to have you here. 9 years you අවුරුදු 9ක් ඔබ දුක් විඳා. had ailments. විවිධ රෝග වලින්. And here you are today. නමුත් අද ඔබ මෙතන ඉන්නවා. Tell us. අපිට කියන්න ඔබේ කතාව. මගේ නම මංගලිකා මම ශ්‍රී ලංකාවෙන් My name is Mangalika and I'm from Sri Lanka. මගේ පාස්ටර් රොෂාන් වික්‍රමසිංහ එලිසබෙත් වික්‍රමසිංහ And my church from Sri Lanka, my pastors are Pastor Roshan Vikramasinghe and Pastor Elizabeth Vikramasinghe. මං ඔවුන්ට ගෞරවය දෙනවා මොකද ඔවුන් අපිව එවන්න ලොකු කැපවීමක් කරා. And we want to really appreciate our pastors for giving us this opportunity to come and testify in Nigeria. පළමුවෙන් මට රෝගයක් ඇති වුණා 2015 ඒක නෙක්පටිස් සින්ඩ්‍රෝම් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරා. In 2015, I was diagnosed with nephrotic syndrome. ඊට කලින් ඉඳන් 2012 ඉඳන් මට තිබුණා මුත්‍රාවල ප්‍රශ්නයක් විස බීජයක් ගිහිල්ලා. Before that, from 2012 onwards, I was having an issue. I was having a burning sensation in my urinal area. නිතරම මට මුත්‍රාවල ප්‍රශ්න ඇති වෙනවා වොෂ්රූම් යන්න ඉස්සෙල්ලා ඇඟේම මුත්‍රා යනවා ඒක නිසා මම ගොඩක් අපහසුවට ලැජ්ජාවට ලක් වුණා. So it caused so much discomfort, and I used to pass urine in my body because I didn't have time to go to the washroom when I needed to. So in my body, I used to pass urine. වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගත්තත් ටික කාලයකටයි ඒක සුවය ලැබුවේ. I met several doctors, but they used to give me medication, but it didn't last, and I used to have the same symptoms over and over again. 2015 තමයි වෛද්‍යවරු අනුමත කරේ මට නෙක්ප්‍රොටිස් සින්ඩ්‍රෝම් කියන රෝගය තියෙනවා කියලා. So after 3 years in 2015 that the doctors found out that I was suffering with nephrotic syndrome. මම ඒ රෝගය ගැන අහලා තිබුණ නැහැ. I haven't heard of such sickness before. ඒක වකුගඩු නරක් වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. It was a kidney disorder. මං ගොඩක් මානසිකව වැටුණා. And it really affected me mentally. මගේ ශරීරයේ ගොඩක් දුර්වල වුණා ප්‍රෝටීන් පිට වෙන නිසා. This condition causes to pass excess protein through urine. මට ගොඩක් කිසිම වැඩක් කරගන්න බෑ, ඇවිදින්න බෑ. ඒකම මට නොයෙකුත් රෝග ගණනාවක් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, සුගර් මේ වගේ දේවල් මගේ ශරීරයට වැඩියෙන් ආවා. So I felt very weak in my body, and also due to this condition, my pressure levels went high, cholesterol levels went high, sugar levels went high. So it was such a bad situation. මං ගොඩක්ම මානසිකවත්
මේ ආර්ථික අපහසුතාවයන් වලට ලක් වෙන්න වුණා මේවට බෙහෙත් කරන්න ගිහිල්ලා. Also, my body started swelling, and also I had to spend so much money on the medication. So it was mentally a very difficult situation for me. සිංහල මං ගොඩක් කරේ වෛද්‍යවරයෙකුව ඉංග්‍රීසි බෙහෙත් කරද්දී ඒවා අතුරු ආබාධ එන නිසා අපි තීරණය කරා සිංහල බෙහෙත් කරන්න ඕනේ කියලා. So the doctor said if I continue to take the medication, it will cause many side effects. So then we decided to go for native treatment. ඒක නිසා අපිට ගොඩක්ම මුදල් වැය වෙන්න වුණා. ගොඩක් මහන්සි වෙන්න වුණා. ඒ බෙහෙත් තම්බන්න ඕනේ. ඒවා තිත්තයි බොන්න අපහසුයි. නමුත් ඒ දේ කරන්න උනේ වෛද්‍යවරුන්ගේ ඒ කිව්වනේ අතුරු ආබාධ තියෙනවා කියලා. ඒක නිසා ඒ දේ කරා. So we went for native treatment, and we had to travel different places, and it cost a lot of money, and it cost a lot of time. So it was not an easy thing to do. ඒක ඊට පස්සේ මට මම ගොඩක් අවුරුදු 9ක් තිස්සේ මේ රෝගය නිසා ගොඩක් දුක් විඳා. මං ගොඩක් ධෛර්යමත්ව වැඩ කරන කෙනෙක්. මට ඒ වැඩ කිසිවක් කරගන්න බැරි තරමට මම දුර්වල වුණා. I was a very efficient person before I got this ailment, and then I started becoming very, very weak. මම මානසිකව ගොඩක් දුක් විඳා. තනිවම අඬපු අවස්ථාවල් ගොඩක් තියෙනවා. මන් නිසා ගෙදර ඉන්න අයටත් දුක් විඳින්න වුණා. There was many times that I used to cry in my room. Before that, I was a very strong person, so I didn't want people to see that I am weak. මට කිසිම පිළිසරණයක් තිබුණ නැහැ. I didn't have any help at that moment. I didn't know what to do. එහෙම ඉඳද්දි තමා මේ healing service එකට ආවා අපේ church එකෙන් අශී දුව. While I was in this condition, Sister Ashi from Sri Lanka joined online and got healed through healing streams in 2023. මං එයාගෙන් ගිහිල්ලා අහලා එයාට කියලා මටත් මේකෙන් නිදහස් වෙන්න ඕනේ නිසා මං ජීවත් වෙන ආස නිසා දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න ඕනේ නිසා මං එයා ළඟින් මේ රෙජිස්ටර් වුණා. So I went and spoke to Sister Ashi, and I said, this is my condition. I really want to come out of this condition. I want to serve the Lord. I want to be strong. Can you please help me? 2024 ජූලි මාසේ healing service එකේ Pastor Chris තුලින් මම ඒ ආඥාව ලැබුවා. So in 2024 July, I got myself registered in the healing streams and joined online. Pastor Chris මගේ නම කියලා යාඥා කරනකොට ඊට කලින් ඉඳන් මම ගොඩක් සූදානම් වුණා. Pastor Chrisගේ දේශනාවල් ඇහුවා. ගොඩක් අය මාව ධෛර්යමත් කළා. වචනය තුලින් මාව ඉගැන්වුවා. මගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න ගොඩක් අය මෙහින් උදව් කරා. So many others really supported me to build my faith. I used to listen to Pastor Chris's messages, and I built my faith before I joined online. Pastor Chris මට මගේ නම කියලා යාඥා කරද්දිම මට මගේ ශරීරයෙන් කකුල් දෙකෙන් රස්නයක් දැනුණා. On the day that Pastor Chris, the man of God, ministered to me, I felt a burning sensation under my feet and throughout my body. ඒක මට ඇවිද ගන්නයි අපහසු වුණේ. පඩිපෙළ නගින්න බෑ. ගොඩක් අමාරුවෙන් හිටියේ. So earlier I couldn't even climb steps. My legs used to hurt so much. මං එවලෙම පඩිපෙළෙන් ඉහළ පහළ දිව්වා. As soon as I felt that something happened in my body, the first thing that I did was I started running up and down the stairs. මං දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මං සම්පූර්ණයෙන්ම එදා නිදහස ලැබුවා. I want to give glory to God. That day I was totally set free. අද මම සම්පූර්ණ සුවය ලැබලා ඉන්නවා. Today I am totally set free, and I want to give glory to God. Hallelujah. Oh, hallelujah. That is you on the screen.
We can see you on the ඒ screen. ස්ක්‍රීන් එකේ ඉන්න ඔබ නේද? දෙවියන්වහන්සේගේ මනුෂ්‍ය ඔබට සේවය කරනවා නේද එතනදී? Crown of your head to the soles of your feet. You healed. Your ඔබගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වාම ඔබ නිදහස්. ඔබ සුවය ලැබුවා. ඒක ඔබට සිදු කරනු ලැබුවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Since you got healed till today, ඔබ සුවය ලැබුව දවසේ ඉඳන් අද වෙනකම් මොන වගේ වෙනස්කම්ද ඔබ අත්දැක්කේ? මං ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න කැමති කෙනෙක්. I like to stress myself and do a lot of work. මං කම්මැලි වෙන්න කැමති නැහැ. I don't like to be lethargic. මම පාන්දර 3ට නැගිටලා මගේ වැඩ කරනවා. I wake up at 3 o'clock in the morning and do my day-to-day work because I have a small business that I do. ඉතින් ඒක නිසා දැන් මං ගොඩක් ශක්තිමත් ප්‍රීතියෙන් හැමදේම කරන ගන්නවා. I'm so joyful, I'm so strong, and I do everything with so much strength. congratulations. Thank you, Pastor. Mangalika, you සුබපැතුම් මංගලිකා. ඔබ ගෙදර ඉඳන් නේද සහභාගී වුණේ? got healed. You connected online. ඔබ ඔන්ලයින් සම්බන්ධ වුණා. ඔබ ගෙදර ඉඳන් ඔබ සුවය ලැබුවා. And you got healed. Now I want you to talk to දැන් someone මට අවශ්‍යයි ඔබ යම් කෙනෙක්ට කතා කරන එක. මේ වෙලාවේ ගෙදර ඉන්න කෙනෙක්ට, මේ වැඩසටහන සම්බන්ධලා ඉන්න කෙනෙක්ට, listening and watching you, ඔබට හුම්කන් දෙමින් ඔබව බලාගෙන ඉන්න කෙනෙක්ට, හාස්කමක් අවශ්‍ය කෙනෙක්ට ඔබ මොනවද කියන්නේ? especially those විශේෂයෙන්ම from Sri Lanka. ශ්‍රී ලංකාවේ ඉන්න අයට ඔවුන්ට කතා කරන්න. මං ගොඩක් කියන්න කැමති දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. ඇදහිල්ලෙන් ඉන්න දෙවියන් වහන්සේ පුදුමයි. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. විශ්වාසයෙන් ඉන්න කෙනෙකුට ඕනෙම කෙනෙක් ඒ සුවය ලබා ගන්නවා. දෙවියන් වහන්සේගේ විශ්වාසය තුළ ඔබ සුවය ලබන්න යනවා. Our God is a miracle working God. So as you are connected, maybe online, or if you are here, you just do whatever the man of God says. Just connect with everything. Worship when people are worshiping. You can see the miracles that are going online, the testimonies, and encourage yourself and build up your faith. And that will help you to receive your testimony. Wonderful. Thank you. Thank What would you like to say to the man of God, Pastor Chris? පාස්ටර් ක්‍රිස්ට ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍ය පාස්ටර් ක්‍රිස්ට මොනවද කියන්න කැමති? ගොඩක් ආදරේ කියන්න කැමති. පාස්ටර් ක්‍රිස්ගේ කැපවීම නිසා අද බොහෝ අයගේ ජීවිත සුවපත් වෙලා තියෙනවා. ඒ වගේම ධෛර්යමත් වෙලා තියෙනවා, ආරක්ෂා වෙලා තියෙනවා. I want to say to the man of God, Pastor Chris, I love you so much. And through the dedication that you have done, you have brought healing to the nations. You have brought healing to many people. And we want to honor you for what you have done in our lives and in the lives of many other people. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ කතා කරනවා මට වඩා දේ නුඹලා කරන්න යනවා කියලා. ඒ දේ පාස්ටර් ක්‍රිස් තුලින් දෙවියන් වහන්සේ මේ ලෝකෙටම කරන නිසා ස්තුති කරනවා. Jesus said in the Bible that when he leaves and when the Holy Spirit comes, that you will do more than what I have done. And that is what I see in Pastor Chris. That is what is happening through him. So we give glory to God. Hallelujah. Hallelujah. Oh, glory, 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 glory. Mangalika, thank you so much. මංගලිකා ඔබට ගොඩක් ස්තුතියි.